වන්නේ මෙහිම ඉඳරද යුද හමුදාවේ 58 වන සේනාංකයේ මුදාගත් බටහිර වෙරළ තීරයේ කිරංචි ප්‍රදේශයටයි මේ ගමන් කරන්නේ. මුහුදු වෙරළේ සැතපුම් 10ක් පමණ දුරට තිබෙන මෙම මාර්ගය මෙහි විශේෂත්වයක්. කිරංචි නැංගුරම් පොලේ ජැටිය දක්වාම මාර්ගය වැටී තිබෙනවා. මේ නිසා මෙම සැතපුම් 10 තුළ ඕනෑම ස්ථානයක සිට මුහුදින් ගෙනෙන සැපයුම් ගොඩබිමට පහසුවෙන් ප්‍රවාහනය කළ හැකියි. මෙම මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ LTTE භාවිත කළ බවට සලකුණු පවතිනවා. මේ නිසා LTTE ප්‍රධාන පෙළේ සැපයුම් කලාපයක් ලෙස කිරංචි හැඳින්විය හැකියි. මෙහි ඇත්තේද නාච්චි කුඩා මෙන්ම නොගෙබුරු මුහුදු තටාකයක්. මෙහි සිට ත්‍රස්තවාදීන් පලා යද්දී ඔවුන්ගේ ප්‍රහාරක යාත්‍රා රැසක් මුහුදුපත් කොට විනාශ කර ඇති බව පැහැදිලියි. ජැටිය ආසන්නයේ ඇති මෙම මුහුදු කොටි යාත්‍රාව ඊට නිදසුනක්. කිරංචි ජැටියේ දිග මීටර් 200කට ආසන්නයි. මීට දශක දෙකකට පෙර මෙම ස්ථානයද බටහිර වෙරළේ ප්‍රධාන පෙළේ දීවර තුටුපළක් ලෙසයි ප්‍රසිද්ධියට පත්ව තිබුණේ. මෙම ප්‍රදේශයේද බටහිර වෙරළ තීරයේ උපක්‍රමික වශයෙන් ඉතාම වැදගත් වූ මුහුදු කලාපයක් ලෙසයි යුද හමුදාව පෙන්වා දෙන්නේ. ඉකුත් වසර 20කට ආසන්න කාලයක් තුල LTTE මුහුදු කොටින්ගේ පාලනයට මේ ප්‍රදේශ නතුව පැවතියා. නේවි එකට ගහන්නද? යා. සී ටයිගර්ස්ලා තමයි සම්පූර්ණ මේකට කරලා තියෙන්නේ. මේක එතකොට කක්කතිව්. මේක කක්කතිව් සර් අරක සින්නතිව්. උදා ඇප් එක කිරංචි සිට ඉදිරියට ක්‍රියාන්විතය දියත් කළ බටපිරිස් මේ වන විට ඊට ඉදිරියෙන් වූ සින්නතිව් හා කක්කතිව් දූපත්වල බලයද සියතටගෙන. ඇත්තම අපි කරේ මේ නච්චිකුඩා ඉඳන් ඉදිරියට කෙලින්ම ආවම තියෙන හානිය අවම කරගන්න ඒ 32 මාර්ගයෙන් උඩින් ඇවිල්ලා මේ පැත්ත කට් ඔෆ් කරලා උඩින් ඇවිල්ලා කට් ඔෆ් කරලා මේ කෑල්ල ත්‍රස්තවාදීන් හිර කරලා අන්තර්සනා තත්ත්වයට පත් කරලා මේ කෑල්ලේ මේ බටහිර වෙල්ලේ බලය තහවුරු කර ගැනීමක් තමයි. කිරංචිද අතිශය සුන්දර වෙරළ තීරයක්. වෙරළේ වැලි කඳු හා කඩුලාන හරිත පද්ධතිය මෙහි කැපී පෙනෙනවා. මෙම ප්‍රදේශයේද අනාගතයේදී දීවර මෙන්ම සංචාරක කර්මාන්තය අතින්ද සංවර්ධනය කළ හැකියි. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම කිරංචි සිට